අයියෝ එයා හොඳටම දන්නවනේ මේකට අපේ ගෙදරින් කැමති නෑ කියලා. ඔයා දන්නවනේ අයියෝ මට අපේ ගෙදරින් මලමාලෙක් බලලා තියෙන්නේ කියලා. මට එයාව වඳින්න බෑ මට ඔයාමයි ඕනේ. හරි කලබල වෙන්න එපා මං එක ගැන බලා ගන්නවා. හෙලෝ කියහම් බා. මේ ශනික වරෙන් අරු අල්ලගත්තා. මේ වරෙන් ඈ. හරි පොඩ්ඩක් ඉඳන් මං දැන් එන්න. මේ ඔයා පරිස්සමෙන් ගෙදර යන්න මට හදිසි වැඩක් තියෙනවා. උඹ එන්න දෙන්න. වරේ ඇයි බං කෙල්ල කඩේට ගිහින් එන්න ගියා බං පොඩි එකෙක් එක්ක මං දැක්කා අතත් අරුත් එක්ක පැලටලා කතා කර ඉන්නවා පොඩි එකෙක් හිටියා නේද ඕකේ කියන දේ අහන්නෙම නෑ බං හරි උඹ ඵලයන්කෝ මං බලා ගන්නවා ඕක කියන්නේ නෝනේ ඇයි මහත්තයා කෝ කෙල්ල තාම ආවේ නැද්ද නෑ මහත්තයා තාම ආවේ ආඹත් ඵලයන්කෝ මං බලා ගන්න දෙන්න ගැනම ඒ ලොකු මේ මෙහෙට එනවා තමුසේ පොඩි යන්න අරහෙට ඇයි තාත්තේ? උඹ අද කොහෙද ගියේ කඩේ ගියා. කඩේ මොකද මහත්තයා මේ උඹ හිතාන්නේ මම මොකද දන්නේ නැහැ කියලාද ඈ උඹ අරකට එක තැන් තැන් වල läගපුවා මට ගහන්නේ තමුසේ තමයි මේ ඔක්කොම කරන්නේ ආගර බඳින්න ඉන්නකොල්ල හෙට එනවා කිව්වා ලෑස්තියන් එකට මොකෝ බන් දැන් ලව් එකේ තත්ත්වේ තාම කේස්ද අනේ මන්ද බා තාම කේස් බා. ආව හරියයි බං ඉවසගෙන ඉඳහන් මේ කියනු ගන්න බා. හෙලෝ අයියා නන්නේ අයියා අපි අද හම්බුනේ කවුරුහරි ගෙදරට කියලා දෙනවා. මම ඔයාලට කිව්වර මාම බලනකෝ මනමාලයා එනවලු. ඔයා මොකක් හරි කරන්නකෝ අයියේ. හරි මං ඒ ගැන හෙට බලා ගන්නවා. මොකද්ද බං කේස් එක අද කෑල්ලයි මයි හම්බුනානේ බං ඒ කවුද ගෙදෙට්ට කියලා. අඩු එහෙමද බං දැන් මොකද කරන්නේ හෙට ඒ කිය බන්ධන ඉන්න කොල්ල එනවලු. අපි මොකක්ද දැන් මං ඒකට කරන්නේ? කරන්න වැඩක් නම් තියෙනවා අදට අපි ගෙල උස්සමු පිස්සුද බං ඒක හරියන්නේ එහෙනම් අපි මෙහෙම කරමු
අංකල් පුතා එන්න ගෙට. නෝනා මේ අර පුතා ඇවිල්ලා. ඔහොම ඉන්න එනවා. පුතා ආන්ටි කෝ නංගි ගිහිල්ලා දුවන්න ගහන් එන්නකෝ. කොහෙද උඹ ගියේ? බදිනින්න කෙල්ලේ ගෙදර ගිහින් එන්න ගියා අයියා. මොකද්ද ප්‍රශ්නේ? පොඩ්ඩක් එළියට බහපන්කෝ. මහත්තයා ඒ ආසාව ඇත්ත අරගන්න නෑ. එහෙම කරන්නේ කොහොමද අයියා? එහෙම බදිනින්න කෙල්ල. මොකක්ද උඹ කියන්නේ? එන්නකොට නම් හොඳ නෑ වගේ. තල්ලු කරලා දිව්වනම් හරි. මොකද ඒ පාර උට වෙලා තියෙන්නේ? ඌ සෙල්ලම නවත්තන්නෙම නෑ වගේ නේ. පිටපන්කෝ මං දැන් එන්න හොතෙන්ද. අර කොල්ලට මේකේ මහලුක ප්‍රේමවන්තයක් ගහන්න බන්නනවලු. දැන් ඔය මොකද කරන්න හදන්නේ? අනේ මහත්තයා නවතින්න කලබලලා ප්‍රශ්න ඉස්සන්නේ බෑනේ මහත්තයා. අනේ යන්න එපා මහත්තයා. කොහොම නවතින්න? මොකද මේ කරන්න හදන්නේ? අනේ මහත්තයා නවතින්න. යන්න එපා මහත්තයා. අනේ මහත්තයා නවතින්න මහත්තයා. යන්න එපා. අනේ නවතින්න. යන්න එපා. උඹට මං කී පාරක් කිව්වද මේක නවත්තපන් කියලා? උඹ අහන්නෙම නෑනේ කියන දේ. උඹට මං අද හොඳ වැඩක් කරනවා බලාගනි. මාමණ්ඩි උඹ මොනවා කිව්වත් මම මේක නවත්තන්නේ නෑ.
දෙන්නම නතර කරේම නෑනේ. ඔබට මං කීප වතාවක්ම කිව්වා හොඳයි. නම් බලාගන්න. මර යන්න. අනේ අයියෝට මොකද උනේ? අනේ නැගිටින්නකෝ. අනේ අයියෝට මොකද උනේ? මොකද බං උනේ?